ආයුබෝවන් මිතුරනි, අද අපි යන්නේ තවත් ජර්මනි යුද නෞකාවක් ගැන කතා කරන්න. අද ටර්පිට්ස් යුද නෞකාව ගැන විස්තර ටිකක් හොයලා බලමු. අපි යමු වීඩියෝ එකට. මොයින් ඔයා කැමති නම් මේ වෙලෙන් අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. ඒ වගේම bell button එකත් ඔබලා තියාගන්න. මේ වගේ videos දිගටම බලන්න අපිත් එක්ක රැඳිලා ඉන්න කියලාත් කියන්න කැමතියි. උතුරු මෝදයේ උදකලා රැජින යන විරුද්ධාවලි නාමය ලැබූ මෙය සුප්‍රසිද්ධ බිස්මාර්ක් නෞකාවේ සහෝදර නෞකාව වන අතර මෙතෙක් ඉදිකරන ලද විශාලතම යුද නෞකාවයි. මෙය කිසි විටකත් ප්‍රධාන නාවික බලයන් සටනක නිරත නොවුවත් රාජකීය නාවික හමුදාව සහ රාජකීය ගුවන් හමුදාව ඇයව ගිල්වා දැරීමට වසර ගණනාවක් උත්සාහ කළ බැවින් ටර්පිට්ස් නෞකාව දැවැන්ත විරුද්ධවාදියෙක් බවට පත් විය. නෝර්වේහි ස්ථානගත කර තිබූ මෙම නෞකාව මිත්‍රපාක්ෂික යාත්‍රාවලට නිරන්තර තර්ජනයක් වූ අතර දෙවන ලෝක යුද්ධ සමයේදී ජර්මනී නාවික ආරක්ෂාව සඳහා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන ලදී. බිස්මාර්ක් පන්තියේ ඉගෙනවක් වන මෙය වර්ෂ 1939 අප්‍රේල් 1 වෙනි දිනදීත් කරන ලදී. වර්ෂ 1941 පෙබරවාරි 25 වෙනි දින සිට මෙහෙයුම් සඳහා යෙදුණු අතර වර්ෂ 1944 නොවැම්බර් 12 වෙනි දින ගිලී යන තෙක්ම සේවයේ පැවතිනි. බර ටොන් 50,400ක් පමණ වන අතර දිගින් මීටර 251ක් පමණද, බීම් එක එනම් පළල මීටර 36ක් පමණද, ඩ්‍රාෆ්ට් එක මීටර 10.6ක් පමණද වෙනවා. වේගය පැයට කිලෝමීටර් 57ක් වන අතර සැතපුම් 8,870ක පමණ මෙහෙයුම් පරාසයක් මේ සතු වනවා. කාර්ය මණ්ඩලයේ නිලධාරීන් සහ නාවිකයන් ඇතුළුව 2608ක පිරිසක් සේවය කළ අතර ප්‍රධාන ආයුධ ලෙස මිලිමීටර් 380 එනම් අඟල් 15 SKC-34 තුවක්කු දෙක බැගින් ටර්ට් 4ක තුවක්කු 8ක්ද, ද්විතීක ආයුධ ලෙස මිලිමීටර් 150 එනම් අඟල් 5.9 තුවක්කු 12ක්ද, මිලිමීටර් 105 ගුවන් යාන නාශක තුවක්කු 16ක්ද ස්ථානගත කර තිබිනි. ඊට අමතරව කුඩා ප්‍රමාණයේ ගුවන් යාන නාශක තුවක්කු විවිධ කැලිබර් වලින් 80කට වැඩි ප්‍රමාණයක් ස්ථානගත කර තිබුණි. මෙම යාත්‍රාවේ බඳෙහි සන්නාහය මිලිමීටර් 360 දක්වා පරාසයක තිබෙන පරිදි නිර්මාණය කර ඇත. මේ බලවත් කින්ස්මැරින් එනම් නාසි නාවික හමුදාව සඳහා හිට්ලර්ගේ සැලැස්මේ කොටසක් ලෙස ඉදිකරන ලද අතර බ්‍රිතාන්‍ය නාවික හමුදාව අභියෝගයට ලක් කිරීමට අදහස් කරන ලදී. බිස්මාර්ක් නෞකාවට වඩා හොඳ ආරක්ෂක පද්ධති සමග දැඩි ලෙස වැඩි දියුණු කරන ලද මෙය වර්ෂ 1939 දී දියත් කරන ලද නමුත් වර්ෂ 1941 වන තෙක් සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක නොවිය. රුසියාවට සහ මිත්‍ර පාක්ෂික නාවික යාත්‍රාවලට අභියෝග කිරීම සඳහා ජර්මානුවන් නෝර්වේහි ඇල්ටාෆ් ජෝඩ් සහ කැෆ් ජෝඩ්හි ස්ථානගත කරන ලදී. බ්‍රිතාන්‍ය අගමැති වින්ස්ටන් චර්චිල් විසින් මෙම නෞකාව මුර්ගයා ලෙස හැඳින්වූ අතර මෙම නෞකාව කෙතරම් එංගලන්තයට තර්ජනයක්දයි එයින් ඉස්මතු විය. මෙහි ප්‍රධාන මෙහෙයුම් කෙරෙහි අවධානය යොමු කිරීමේදී මෙහෙයුම් කිහිපයකටම අවධානය යොමු කළ හැකියි. වර්ෂ 1942 බ්‍රොසෙල්ස් ප්‍රෝම් මෙහෙයුමට සහභාගී වීම සඳහා ටර්පිට්ස් නෝර්වේ වෙතින් පිටත්ව ගිය අතර සෝවියට් සංගමයට සපයන සැපයුම් වෙත පහර දීමට අදහස් කරන ලදී. ඉන්පසු වෙළඳ නැව් 24කට පහර දී විනාශ කෙරිණි. වර්ෂ 1943 දී ස්පිට්ස්බර්ගන් වැටලීමට ටර්පිට්ස් සහාය ලබා දෙන ලදී. ටර්පිට්ස් ප්‍රධාන ගැටලුවක් බව බ්‍රිතාන්‍යයන් දැන සිටි අතර ඔවුන් එය විනාශ කිරීම සඳහා පිඹුරුපත් සක්සමින් සිටියේය. ඒ අනුව වර්ෂ 1943 සැප්තැම්බර් මාසයේදී බ්‍රිතාන්‍ය දසවන පන්තියේ කුඩා සබ්මරීන මගින් ටර්පිට්ස් නෞකාව වෙත හානි සිදු කරන ලදී. එයිනුත් අනතුරුව වර්ෂ 1944 අප්‍රේල් මාස ටර්න්ස්ටන් මෙහෙයුමේදී බ්‍රිතාන්‍ය ගුවන් යාන වාහක මගින් ගුවන් ප්‍රහාර දියත් කරන ලද අතර එයින් නෞකාවට දැඩි හානි සිදු විය. දැඩි හානියක් ටර්පිට්ස් නෞකාවට විඳීමට සිදුවීම නිසා මාස ගණනක් ක්‍රියාවිරහිතව ප්‍රතිසංස්කරණ කටයුතු වලට මුහුණ දෙන ලදී. එයිනුත් අනතුරුව වර්ෂ 1944 ජූලි මාස මැස්කොට් මෙහෙයුමේදී නෞකාවට නැවතත් අවම හානියක් සිදු විය. වර්ෂ 1944 අගෝස්තු ගොඩ්වුඩ් මෙහෙයුමෙන්ද ටර්පිට්ස් නෞකාවට හානි සිදු විය. නමුත් සම්පූර්ණයෙන්ම විනාශ නොවිනි. ටර්පිට්ස් සඳහා අවසන් ප්‍රහාරය දියත් කරන ලද්දේ වර්ෂ 1944 නොවැම්බර් මාස 12 වෙනි දිනයි. ඒ විශේෂ බ්‍රිතාන්‍ය මෙහෙයුමක් මගිනි. බ්‍රිතාන්‍ය ලැන්කැස්ටර් බෝම්බකරුවන් ස්කොට්ලන්තයේ ලොසිමවුන් සිට මෙම නෞකාවට අවසන් ප්‍රහාර දියත් කළහ. එහි දෙවැන්ත සන්නාහය විනිවිද යාමට නිර්මාණය කර ඇති කිලෝග්‍රෑම් 5400ක් පමණ බරති ටෝපිඩෝ බෝම්බ මේ සඳහා භාවිතා කරන ලදී. එහිදී එල්ල වූ ඍජු ප්‍රහාර හේතුවෙන් දැවැන්ත පිපිරීමක් ඇති වූ අතර කෆ් ජෝඩ්හිදී ටර්පිට්ස් ගිලී ගියේය. එහිදී කාර්ය මණ්ඩල සමාජිකයන් 1000කට අධික පිරිසක් මිය ගිය අතර ටර්පිට්ස් නෞකාව තවදුරටත් බ්‍රිතාන්‍යයට තර්ජනයක් නොවිය.
ප්‍රධාන සටනකට සහභාගී නොවුවද ටර්පිට්ස් නෞකාව එකල ලෝකයේ බලවත්ම යුද නෞවලින් එකක් විය. එය මෙතෙක් ඉදිකර ඇති විශාලම ජර්මානු යුද නෞකාව වූ අතර එහි ඉතිරිව තිබූ සුන්මුන් කොටස් නෝර්වේහි අනුස්මරණ ස්ථාන කිහිපයකම ප්‍රදර්ශනයට තබා තිබේ. අවසාන වශයෙන් ටර්පිට්ස් දෙවන ලෝක යුද්ධයේ වඩාත්ම බියකරු යුද නැව්වලින් එකක් වූ නමුත් අවසානය වෙනතෙක් එම නෞකාවට ප්‍රධාන නාවික සටනකට සම්බන්ධ වීමට අවස්ථාවක් නොලැබිණි. අවසානයේදී බ්‍රිතාන්‍ය බෝම්බවලට එහි ඉරණම තීන්දුව කිරීමට ඉඩ ලබා දුන් අතර වඩාත්ම බලවත් යුද නැව් පවා ගුවන් බලයට ගොදුරු විය හැකි බව එයින් ඔප්පු විය. ඉතින් ඔබ තමයි ටර්පිට්ස් නෞකාව ගැන විස්තර මේ ගැන කතා කරන්න කියලා මගෙන් කීප දෙනෙක්ම ඉල්ලා තිබුණා. ඉතින් මේ වෙනකන් ඔය අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම bell button එක ඔබලා තියාගන්න. like කරන්න, අපේ videos වලට comment කරන්න, ඒ වගේම share කරන්න. අපි නැවත දවසක මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් ගිහින් එන්නම්. ජය වේවා.